අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ පළමුවට ක්‍රීඩා කරනු ලබන අවසන් තරගය අද දිනේදී ක්‍රියාත්මක වීමට නියමිතයි ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින්. ඉතින් මෙම තරගයේ B කාණ්ඩයේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයේ බංගලාදේශය යන රටවල් තුනට ඉතාමත් වැදගත් තරගයක් බවට පත් තිබුණා. ඒට හේතුව මෙම තරගයේ තීරණය අනුව B කාණ්ඩයෙන් සුපිරි 4 දෙනාගේ වටේට යන කණ්ඩායම් දෙක තීරණය වන නිසාවෙන්. ඉතින් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 4 දෙනාගේ වටේට ගමන් කිරීම වෙනුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත්. ඊට අමතරව ඔවුන්ට මෙම තරගයේ පරාජයට පත්වනවා නම් එය ලකුණු 70කට වඩා අඩු පරතරයක් තබාගෙන පරාජයට පත්විය යුතුයි. එසේ වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා සුපිරි 4 දෙනාගේ වටේට ගමන් කිරීමට. ඉතින් ඊට අමතරව මෙම තරගයේ පිළිබඳ අදහස් දක්වමින් ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පවසා තිබුණේ අද තරගයට බොහෝ දුරට තුන් ඉරියව් දඟපන් දෙවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව කැඳවීමට අපේක්ෂාවෙන් සිටින බවට ඒට ප්‍රධානතම හේතු වලින් එකක් ලෙස ඔවුන් සඳහන් කොට තිබුණේ දුනිත් වෙල්ලාලගේ නිමවට පත් වූ ඇෆ්ගනිස්තාන සමගින් තරගාවලිවල ඉතාමත් හොඳ දක්ෂතා අතරට පැමිණීමට සමත්ව තිබීමත් සහ දුනිත් වෙල්ලාලගේට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් හොඳින් පාලනය කිරීමෙන් පන්දු යැවීමට හැකියාවක් තිබීම නිසා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමානයේදී වනිදු හසරංග සමගින් දඟපන්දු යවන්නෙකු ලෙස සිටි මහේෂ් තීක්ෂණ අපේක්ෂිත දක්ෂතා අතරට නොපැමිණීමත් නිසාවෙන් දුනිත් වෙල්ලාලගේව අද තරගයට කැඳවීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඉතින් අද තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 8ට ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. ඉතින් තරගයේ සජීවී ලකුණු පූර්ව සජීවී විකාශයක් ලෙසින් ඔබ සමගින් බෙදා ගැනීමට අපගේ සහෝදර නාලිකාවක් වන SL ක්‍රිකට් ස්ටෝරි නාලිකාව මේ වන විට සූදානම්ින් සිටිනවා. ඉතින් ශ්‍රී ලංකා තරග වගේම අනෙකුත් ආසියානු කුසලානයේ පැවැත්වෙන සියලුම තරගවල සජීවී ලකුණු පූර්ව පමණක් සජීවී විකාශයක් ලෙසින් ඔබ සමගින් බෙදා ගැනීමට එම නාලිකාව සූදානම්ින් සිටිනවා. ඉතින් එම නාලිකාවේ ලින්ක් එකත් අපි පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. තරගයේ සජීවී ලකුණු පූර්ව නැරඹීමට කැමති ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පුළුවන් එම නාලිකාවත් subscribe කරලා තියාගන්න. ඉතින් ආසියානු කුසලානයේ අලුත් වන සියලුම තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගැනීමට සූදානම්ින් සිටිනවා. subscribe කරලා දිගටම නැදී සිටින අපිත් එක්ක ඒ වගේම description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා අපේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න.